දැන් ජනතාවගේ මුදල් පිළිබඳව කටයුතු කරන්නේ පාර්ලිමේන්තුව නම් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව නම් ඔබතුමාලත් වගකීම පැහැරහැරලාද ඔබතුමාලට වගකීමක් තියෙනවනේ නේද ඔයාලට වග කියන්නේ නෑ ඒක තමයි මම කියන්නේ මේක හුදෙක් කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්වත් එහෙමත් නැත්නම් වගවීම පිළිබඳ ප්‍රශ්නයකට එහා ගිය දෙයක් මේක අපි විසින් අනිවාර්යයෙන්ම විවස්ථාවට අනුකූලව කළ යුතු දෙයක්. ඉතින් මේකෙන් අපිට ඉවත් වීමට හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපිට කිසිසේත්ම මං විශ්වාස කරන විදියට මං හිතන්නේ මගේ කමිටුවේ බොහෝ දෙනා මගේ මතය පිළිගනී කියලා මං විශ්වාස කරනවා. ඒ කියන්නේ අපිට හැකියාවක් නැහැ මුදල් කමිටුව විසින් මේ සිද්ධ වීම මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා ඒකට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කොහොමද? එතකොට මේ ප්‍රශ්නේ පොලිසියෙන් හොයනකට අපිට ඇඟිලි ගහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි පොලිස් කාර්යෝ නෙමෙයිනේ. හරි අපිට මේවා හොයන්න ගිහිල්ලා අපි සයිබර් සිකියුරිටි එක්ස්පර්ට්ලත් නෙමෙයි. ඒක එහෙම ගියාවේ. නමුත් අපිට වගකීමක් තියෙනවා ඒ රජයේ මුදල් භාණ්ඩාගාරයේ තියෙන මුදල් කළමනාකරණය පිළිබඳව අපේ කමිටුව හරහා තමයි පාර්ලිමේන්තුවේ 148 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. හරි එතකොට මම පිළිගන්නේ නැහැ අපේ පැහැරහැරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද අපිට ආරංචි වෙච්ච වහාම ඒ විගසම අපි මේ පිළිබඳව ක්‍රියාත්මක වුණා. නමුත් අපිට ඔවුන්ට දැනුවත් කරන්න තිබ්බේ අපි හොයාගන්නකම් ඉන්න කලින්. අපිට ඔවුන් අපිට දැනුවත් කරන්න තිබුණා මේ වෙච්ච වහාම. මොකද අපි සියලු දේ මාධ්‍යයට කතා කරන්නේ නැහැ. අපි වගකීමක් සහිතව කතා කරන්නේ. මම සභාපතිවරයා හැටියට බොහෝ වෙලාවට ඔබ දැකලා ඇති දේශපාලන කෝණයකින් බලන්නේ නැහැ. අපිට මාධ්‍යයට කියන්න පුළුවන් දේවල් තියෙනවා මාධ්‍යයට කියන්න බැරි දේවල් තියෙනවා. හරි එතකොට මාධ්‍යයට කියන්න බැරි දේවල් අපි මාධ්‍යයට කියන්නේ නැහැ. නමුත් ඒක පාර්ලිමේන්තුවේ වගකීම. හරි ඉතින් ඒ නිසා අපිට මෙතන මීඩියා සර්කස් එකක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට ඔබ කියනවා වගේ විවස්ථාපිත බැඳීමක් තියෙනවා. හරිද මම මේ කතා කරන්නේ මේක ෆිෂිං ඇටැක් එකක්ද ඊමේල් මිස්යූස් එකක්ද කියන එක ඒගොල්ලෝ බලාගත්තා. ඒක මේ සුළු දෙයක්. හැබැයි ඊට වඩා දැවැන්ත බැරෑරුම් මේ මුදල් පරිපාලනයේ කළමනාකරණයේ ප්‍රශ්නයක් පිළිබඳව තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. මොකද දැන් ලේකම්තුමා ඉදිරිපත් කරලා තියෙන ලියුමේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඒ කියන්නේ මේ මොකද්ද unauthorized ඒ කියන්නේ ඒ කියන්නේ ඔවුන්ට මේ ඒ කියන්නේ ඔතොරිටි එකකින් තොරව හරි මුදල් අමාත්‍යාංශයේ පරිගණක ජාලයට මේ හැකර්ලා ඇතුළා කියලා. ඒක මං විශ්වාස කරන්නේ නැහැ එහෙම වෙලා තියෙනවා කියලා. එහෙම වෙලා තියෙනවනම් මහා විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම එකක් වෙලා තියෙනවා කියලා මේ හැකර්ලා මුදල් අමාත්‍යාංශයේ පරිගණක ජාලය ආක්‍රමණය කරලා කියලා මම කිසිසේත්ම විශ්වාසය කරන්නේ නැහැ. මෙහෙම දෙයක් මෙතන වෙලා නැහැ කියලා මට 199% විශ්වාසයක් තියෙනවා. මේ වෙලා තියෙන වෙන දෙයක්. මේ වෙලා තියෙන වෙන දෙයක්. හැබැයි මෙතන අමතක කරන්න එපා මේ විශ්වාසය පිළිබඳවයි මේ වැඩ කටයුත්ත තියෙන්නේ. හරි දැන් අපි හෙට අනිද්දා වෙනකොට අර ආධාර මේ කණ්ඩායම වාගේ අපේ යුනික් ID එකක් ගේන්න තියෙනවා. මේ යුනික් ID එක ගෙනාවොත් තමයි අපේ මේ සියලුම ට්‍රාන්සැක්ෂන්ස් ඩිජිටලයිස් කරන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් එතකොට ජනතාවට තියෙන්න ඕනේ විශ්වාසයක් ආණ්ඩුවට තමන්ගේ දත්ත රැක ගන්න පුළුවන්. හරි ආණ්ඩුවට පුළුවන් මගේ පුද්ගලික ඒ දත්ත වෙන තැන්වලට නොයා ඒවා මගේ හැටියට රැක ගන්න. ඒ කියන්නේ දැන් සමහරු මේ විවේචනය ඉදිරිපත් කරනවා. මම ඒ විවේචනය ඉදිරිපත් කරන්නේ නැහැ. මම ඒ විවේචනය ඉදිරිපත් කරන්නේ නැත්තේ මොකද මේ යුනික් ID එක ලංකාවේ අපේ වැඩපිළිවෙල ඒ කියන්නේ මේ මූල්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කාර්යක්ෂමතාවය වැඩි කරගන්න අපිට යුනික් ID එක ඕනේ. හරි ඒකට ඉන්දියාවෙන් ගන්න සහයෝගයේ ගැටලුවක් නැහැ. හැබැයි ඒක අපේ මේ කන්ට්‍රෝල් එකේ තියෙන්න ඕනේ. අපේ දත්ත වෙන තැන්වල කන්ට්‍රෝල් එකේ තියෙන්න බෑ. ඒක කිසිසේත්ම කරන්න බෑ. නමුත්
මේ වැඩේ සිද්ධ වෙන්න ඕන. හැබැයි ඒ වැඩේ සිද්ධ වෙන එක පිළිබඳව ජනතාවට විශ්වාසයක් තියෙනවා. දැන් මේ වගේ දේවල් වලින් ඒ විශ්වාසය බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. හරියට මේ ඒකට අවශ්‍ය ක්‍රියා මාර්ගය ගත්තේ නැත්තම්. ඔබතුමා මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට මුදල් අමාත්‍යවරයාට දුරකථනකින් කතා කරේ නැද්ද මේ ප්‍රශ්නය? මම මුදල් අමාත්‍යවරයාට ගරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් තාම කතා කළේ නැහැ. නමුත් අඟහරුවාදා අපේ මුදල් කමිටුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් සමග සාකච්ඡා කරලා එතන යම් කිසි විදියකට ගැටලුවක් ඇති වුණොත් මට මුදල් ඇමතිවරයාට ගරු ජනාධිපතිවරයාට කතා කරන්න කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේක දේශපාලන කෝණයකින් බලන්න බෑ. සමහර දේවල් තියෙනවා කිසිසේත්ම එහෙම බලන්න බෑ. මෙතන තියෙන්නේ රටේ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක්. ඒතකොට 148න් පාර්ලිමේන්තුවේ බලය ක්‍රියාත්මක වෙන්න මේ කමිටුව හරහා. එතෙන්දී මුදල් කමිටුවට මේක තියෙන අතිශයින්ම වැදගත් වගකීමක්. ඒක සිද්ධ විය යුතුමයි. ඉතින් මුදල් කමිටුව ඉස්සරහට මුදල් ලේකම්තුමා පැමිණිය යුතුමයි කියන එක තමයි මගේ දැඩි මතය. දැන් ඔබතුමා හිතන්නේ මේ සිද්ධියේදී කවුද වගකීම පැහැරලා දෙන්නේ? මුදල් ඇමතිද, ලේකම්ද, ඊට පල්ලෙහා නිලධාරීන්ද? නෑ මෙහෙමයි. දැන් මුදල් අමාත්‍යාංශය හෝ ඕනෑම අමාත්‍යාංශයක වගකීමේ නිලධාරියා තමයි ලේකම්තුමා. හරි? එතකොට හර්ෂණ සූරියපෙරුම මැතිතුමා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලාස් වෙලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට පත් වුණේ. ඒක දේශපාලන පත්වීමක්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙන්නේ. දැන් අපි කවුරුත් නිවාඩ් කබ්‍රාල් එදා මට මතකයි උදේ අස් වෙලා හැන්දෑවේ ගිහිල්ලා මහා බැංකුවේ අධිපති හැටියට වැඩ බාරගත්තා. එතකොට අපි මේක ගැන පාර්ලිමේන්තුවේ කතා කරනකොට කිව්වා කොහොමද මන්ත්‍රී කෙනෙක් මේ මහා බැංකුවේ අධිපති වෙන්නේ කියලා. එතකොට එයා මොකද්ද කිව්වේ? නෑ මං උදේ අස් වුණා හැන්දෑවේනේ මං පත් වුණේ. එතකොට මේක දේශපාලනයක් නෑ කියලා. ඉතින් ඒ වගේ කතා කියන්න පුළුවන්. නමුත් මෙතන පළවෙනි වතාවට මං වාගේ දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙක් තමයි ලේකම් හැටියට ඉන්නේ. ඉතින් එතනත් යම් ගැටලුවක් මතුවෙනවා නේද?